හයි ගයිස් වෙනද වගේම අදත් මගේ සෑල්ලකට එකතුන මානුට ආදරය කරන ඔයාලව සාදරෙන් පිළිගන්න. ඉතින් ගයිස් අද මං ගෙනහල්ල තියෙන්නේ පලවෙනි පාරට මාළුවෙක් හදන්න අයිඩිය එකක් තියෙන වගේම අලුතෙන් මාළු හදන්න ගත්තායටත් ගොඩක් වටින වීඩියෝ එකක්. ඒත් තමයි පිගිනස්ලට හදන්න පටන්ගන්න හොඳම මාළුවර්ග අටක් සහ අත්දැකීම් නැතිව හදන්න හොඳ නැති මාළුවර්ග අටක් ගැන වීඩියෝ එකක්. ඉතින් මං හිතනවා මේකට වාල ගොඩක් කැමතිවෙයි ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටයි කියලා. ඒත් එක්කම කියන්න ඕනි මං මේ වීඩියෝ එක රිලිස් කරන්නේ පාට් 1 සහ පාට් 2 කියලා. මොකද එක වීඩියෝකින් මේ ගැන කතා කරන්න යොත්තේම ලොකු වෙලාවක් යන. එතකොට නිකම් ඔයාලට වීඩියෝ එක බලන්න බෝරින් වෙන නිසා මං හිතුවා පාට් 1 සහ පාට් 2 කියලා රිලිස් කරන්න. ඉතින් වැඩි කතා ඕනේ නැහැනේ. channel එකට subscribe පාරක් දාලා like එකකුත් දාලා set වෙන්න. අපි අමුවද වීඩියෝකට. SL Aqua Lovers, all about aquology. ඉතින් මං හිතුවා ඔයාලට මේ දේ කියලම වීඩියෝ එක පටන් ගන්න. ඒ තමයි මාළු හදනවා කියන්නේ පොඩි වීදුරු ටැන්කියකට පීනන සතෙක්ව දාලා ගෙදර තියන් ඉන්න එක නෙමෙයි. ඒ සතර ජීවිතයක් තියෙනවා. ඉති ඔයාලා මේ ගැන මුකුත් නොදැන ඇක්වේලිම් හොබී එකට ආවොත් වෙන්නේ ඔයාලගේ මුදල් කාලය ඒ වගේ මේ සතගේ ජීවිතය ඇති නැති වෙලා අන්තිමට ඔයාලට මේ හොබී එකත් එපා වෙන එක. ඉතින් මං අද මේ තෝරලා අරන්තියෙන්නේ අපිට ලේසියෙන්ම ඕනිම ඇක්වේරියම් එකකින් මිලදී ගන්න පුළුවන් මාළු වර්ග ටිකක්. නැත්තං තව ඕනි තරම් මාළුවර්ග තියෙනවා. හැබැයි ගොඩක් සුලබ මාළුවර්ග ගැන තමයි අද කතා කරන්න. ඉතිං වීඩියෝ අනිවාරය මිස්ක නොකර බලන්න කියලත් මතක් කරනවා. එහෙනම් අපි මුලින්ම බලමු කවුද මේ බිගිනස් ලට හදන්න හොඳ නැති ජනප්‍රිය මාළුවට දෙන කවුද කියලා. ඒත් එක්කම මං මේකත්වවාලට කියලා ඉන්නම් මං මෙතනදි හදන්න හොඳ නැහැ කියලා අදහස් කරන්නේ ඒ මාළු නරකයි කියන එක නෙමේ. මේ වීඩියෝක සෙන්ට කරලා තියෙන්නේ බිගිනස්ලටන. ඉතිං එයාලට කිසිම අත්දැකීමක් නැතිව මේ මාළු හදන්න අමාරුයි කියන එක තමයි මං අදහස් කරන්න. අනිත් එක මේ මාළුන්ගේ තියෙන ජනප්‍රියත්වය සහ ලස්සන නිසා ගොඩක් අය එක පාරටම දැක්ක ගමන්න මේ මාළුව හදන්න පෙළඹෙනවා. ඉතිං ඔයා බිගෙන කෙනෙන්නම් ඉස්සල්ලම සරල මාළුවෙක් ගීනන් තමයි හදන්න පටන් ගන්න ඕනේ. අනිත් එක තමයි මං මෙතනදි ඔයාලත් එක කතා කරන එක මාළුවෙක්වත් ලාජ් ස්කේල් ඒ කියන්නේ ලොකුවෙන මොන්ස්ටර්ස්ලා නෙමේ. මං කියන ඔක්කොම අය නැනොසා මිඩ් රේන්ජගේ මාළු. ඔයා බිගෙන කෙනෙක් නම් එක පාරටම මොන්ස්ට මාළු හදන්නේ නැතුව පොඩ්ඩක් නැනෝ ෆිස්ලා මිඩ්රේන්ජගේ මාළු හදලා එක්ස්පීරෙන්ස් එකක් අරං ඊට පස්සේ මොන්ස්ට පැත්තර යන එක තමයි හොඳ වෙන්නේ. ඉතින් ඒ නිසා මම අද මොන්ස්ට මාළු ගැන ඔයාලට මෙතනදි කියන්නේ නැහැ. හරි අපි එනම් බලමු ඔයාල වැඩිපුරම හදන්න පෙළබෙන ඒත් හරියට අත්දැකීමක් නැතිව හදන්න අමාරු මේ ජනප්‍රිය මාළුවට දෙනා කවුද කියලා. ඉතින් ආයෙත් පාරක් ඔයාලට කියනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා like එකකුත් දාලා මටත් උදව්වක් කරන්න. එහෙනම් අපි බලමු කවුද මේ මාළු 8 දෙනාද කියලා. 8 වෙනි මාළුවා විදිහට මම තෝරගත්තේ ගෝල්ඩ් ෆිෂ්. ඉතින් ගෝල්ඩ් ෆිෂ් කියන්නේ ගොඩක් ජනප්‍රිය ඕනිම ඇක්වේරියම් එකකින් ගන්නත් පුළුවන් ලස්සන මාළුවෙක්. හැබැයි මෙයා අනිවාර්යයෙන්ම ටැංක් එක හදනවා නම් මෙයාලට ඔක්සිජන් සප්ලයි එකක් දෙන්න ඕනේ. කිසිම වෙලාවක මේ මාළුවව ඔක්සිජන් නැතිව කෙටියම කියනවා නම් හදන්න බෑ. මොකද මෙයාලට හැමතිස්සෙම ඔක්සිජන් ඕනේ. ඒ වගේම මෙයාලා ගොඩක් ලොකු බය ලෝඩ් එකක් පිට කරනවා. ඉතින් හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකකුත් ඕනි වෙනවා. ඒ වගේම වෝට කොලිටි එකත් ගොඩක්ම හොඳට තියෙන්න ඕනි. මෙයාට තියෙන කියාරිංක අපි අඩුගලත් අපි අතින් අඩුවනොත් එහෙම මේ මාළුවට ලෙඩ හැදෙන්න්න ගන්න. ඉතින් බිගිනස්ට වෝට චේන්ජ් කරන එක ඒවගේම ෆිල්ටරේෂන් ගැන නයිටජන් සයිකල්ල ගැන කිසි අත්දැකීමක් නැතිව මේ මාළුවා හදන්න අමාරුයි. 7 වෙනි මාළුවා විදිහට මන් තෝරගෙන තියෙන ටින් ෆොයිල් බබ්. ඉතින්
මෙන්න මේ ටින් ෆොයිල් බාබ් කියන්නේ පොඩි කාලෙ ගොඩක් ලස්සන වගේම හිත ඇදිල එන මාළුවෙක්. හැබැයි ගොඩක් ඉක්මනටම මෙයා අඩියකටත් වඩා ලොකුවෙනවා. මෙයාලව ස්කූල්ලයක් වගේ හදන්න ඕනි නිසා හදනවනම් 4-5ක්වත් එකට තියන්න ඕන. ඉතින් එතකොට මෙයාල ලොකු වෙද්දි මෙයාලට අනිවාර්යයෙන්ම 6 ෆීට් වගේ ටෑන්ක් එකක් ඕනි කරනවා. ඉතින් ඒවාගේම බිගින කෙනෙක්ට මේ වගේ 6 ෆීට් හෝ 8 ෆීට් ලොකු සෙටප් එකත් මේන්ටේන් කරන එකත් ලේසි නැහැ. ගොඩක් අත්දැකීම් ඕනි වෙනවා. ඉතින් කිසිම ප්ලෑන් එකක් නැතිව පොඩි කාලේ දැක්ක ගමන් මේ මාළු අරන් එකපාරටම හදන්න ගත්තොත් එහෙම ඔයාලට ලොකු අමාරුවක වැටෙන්න වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ මාළු හදනවා නම් ප්ලෑන් එකක් තියාගෙන හදන්න ඕනේ. ඉතින් මම 6 වෙනියට තෝරාගෙන තියෙන්නේ රේන්බෝ ෂාක් සහ රෙඩ් ටේල් ෂාක් කියන මාළු දෙන්න. ගොඩක් වෙලාවට මේ මාළු දෙන්න එකම වගේ තමයි. මේ දෙන්නගේ වෙනස තියෙන්නේ රේන්බෝ ෂාක්ගේ ඇඟ කළුයි, ඒ වගේම එයාගේ තියෙන වරල් ටික ඔක්කොම රතු පාට. හැබැයි රෙඩ් ටේල් ෂාක්ගේ ඇඟත් කළුයි, එයාගේ රතු පාට වෙන්නේ පිටිපස්සේ වරල විතරයි. එයාගේ අනිත් වරල් ටික කළු පාට. ඉතින් ඒ විදිහට තමයි මේ දෙන්න වෙන් කරලා අඳුර ගන්න තියෙන්නේ. හැබැයි දෙන්නටම එකම වගේ කියාරින් එකක් තමයි තියෙන්නේ. ඉතින් මං හිතුවා මේ දෙන්න ගැනම එකට කතා කරන්න. මේ මාළු පොඩි කාලේ ගොඩක් ලස්සන වගේම පොඩි කාලෙදි මෙයාලා ස්කූල්ලක් විදිහට, ඒ කියන්නේ රංචුවක් විදිහට හදන්න පුළුවන්. හැබැයි මෙයාලා ටිකෙන් ටික ලොකු වෙද්දී තමන්ගේ ටෙරිටොරි එක ආරක්ෂා කරන්න මෙයාලගේ වර්ගේ අනිත් අයත් එක්ක රණ්ඩු කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම මෙයාලත් එක්ක හදන්න පුළුවන් සීමිත ටැන්ක් මේට්ස් ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මෙයාලව දැක්ක පළියට ජෝඩි 3-4ක් ගෙනහල්ලා ටැංකියකට දාලා හැදුවොත් එහෙම ටික කාලයක් ඇද්දි අනිවාර්යයෙන්ම මේ මාළු මැරෙනකම්ම කොටා ගන්නවා. ඉතින් ඒ නිසා මේ මාළු දෙන්නත් කීයටවත් බිගින කෙනෙක්ට හදන්න සුදුසු මාළු වර්ගයක් කියලා රෙකමන්ඩ් කරන්න බෑ. මම 5 වෙනියට තෝරගෙන තියෙන්නේ කන්විට් සික්ලිට් ලව. කන්විට් සික්ලිට් කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ඇග්‍රෙසිව් මාළු විශේෂයක්. මෙයාලා ලොකු වෙද්දි කීයටත් කමියුනිටි ටැන්ක් එක හදන්න බෑ. මෙයාලා අනිවාර්යයෙන්ම අනිත් මාළුත් එක්ක ඇටැක් කරනවා. ඒ වගේම මෙයාලා බ්‍රීඩින් කාලෙට අනිත් මාළුත් එක්ක හදන්න බෑ. ඉතින් බිගින කෙනෙක් මෙයාව ගත්තොත් අනිත් මාළුත් එක්ක මෙයාලව තියන්න ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ ඇග්‍රෙසිව් මාළු හදන්න නම් ටිකක් අත්දැකීම් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මෙයාලවත් බිගින කෙනෙක්ට හදන්න සුදුසුයි කියලා රෙකමන්ඩ් කරන්න බැරි. මම 4 වෙනි මාළුව විදිහට තෝරගෙන තියෙන්නේ කොමන් ප්ලෙකෝස් ලව. ඉතින් මේ කොමන් ප්ලෙකෝස් ලව ගොඩක් අය ටැන්ක් ක්ලීනර්ස්ලා කියලා තමයි දන්නේ. මෙයා ඇල්ගී ඊට කෙනෙක් නිසාත් පොඩි කාලෙදී ගොඩක් මිල අඩුවට, කියන්නේ රුපියල් 200-300 අතර වගේ ගානකට ගන්න පුළුවන් නිසාත් ගොඩක් ජනප්‍රිය මාළුවෙක්. ඉතින් මේ මාළුවට ලොකු කෑ එකක් ඕනේ නැති වුණාට මෙයාලා සාමාන්‍යයෙන් අඩි 3-4ක් වගේ ලොකු වෙනවා. ඒ වගේම දැන් මෙයාව ගොඩක් වෙලාවට ඇල්ගි කන්නන ගෙනත් දාන්න. ඇල්ගි නැති වෙලා මෙයාට කන්න දෙයක් නැති වුණොත් එහෙම මෙයා ටෑන්ක් එකේ ඉන්න අනිත් මාළුන්ගේ ස්ලයිම් කෝට් එක, කියන්නේ එයාගේ මාළුන්ගේ තියෙන සෙවල තට්ටුව කන්න බලනවා. ඉතින් එතකොට වෙන්නේ ඒ මාළුත් මැරෙන එක. මේ මාළුව ගොඩක් කාලයක් තියාගන්න පුළුවන් වෙන සුදුසු පරිසරයක් තියෙනවා නම් විතරයි මෙයාව ගන්න ඕනේ. ඉතින් බිගින කෙනෙක් මෙයාලව කිසිම අත්දැකීමක් නැතුව ඇල්ගි ටිකක් කන්න විතරක් තමයි එහෙම ගත්තොත් එහෙම ලොකු වෙද්දි මෙයාට කරන්න දෙයක් නැති වෙලා මෙයාලව වාට තියාගන්න බැරි වෙලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බිගින කෙනෙක්ට මෙයාලවත් හදන එක රෙකමන්ඩ් කරන්න බැරි. තුන්වෙනි මාළුව විදිහට මම තෝරගත්තේ නියෝන් ටෙට්‍රා. නියෝන් ටෙට්‍රා කියන්නේ දැක්ක ගමන් හිත යන ප්ලාන්ටඩ් ටැන්ක්ස් වලට ගැලපෙන ගොඩක් සාමකාමී මාළුවෙක්. හැබැයි ඉතින් මෙයාලා බිගිනර්ස්ලට හදන්න අමාරුයි. මීට අවුරුදු 5-8කට වගේ කලින් නම් මෙයා හොඳ බිගිනර් ෆ්‍රෙන්ඩ්ලි මාළුවෙක් වුණත් මෙයාලා බ්‍රීඩ් කරන බ්‍රීඩර්ස්ලා කරපු වැරද්දක් නිසා ඉන්බ්‍රීඩියන් බිහේවියර් එකක් ඇති වෙලා දැන් මේ මාළුන්ගේ DNA දුර්වල වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම මේ මාළුන්ට ඉක්මනින්ම ලෙඩ හැදෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම මෙයාලා අතර නියෝන්ට්‍රේටර් ඩිසීස් කියලා ඩිසීස් එකකුත් පැතිරෙනවා.
ඒ ගැන ටික් කාලයක් ගියාට පස්සේ මේ මාළුන්ගේ කොන්ද ඇද වෙනවා ඊට පස්සේ සුදු සුදුල්ලු අප එන්න ගන්නවා. ඉතින් ඔය දේවල් නිසා අපිට හොඳ ප්‍රමිතියක් තියෙන නියෝන් ටෙට්‍ර කෙනෙක් හොයාගන්න ගොඩක්ම අමාරුයි. බිගිනර්ස්ලට කොහොමත් හොඳ ප්‍රමිතියක් තියෙන මාළුම තෝරගන්න අමාරුයි. බීන කෙනෙක් මාළුම් ගැන එච්චර දන්නේ නැහැනේ. ඉතින් වල්ට ආස හිතිලා ලෙඩ තියෙන මාළුවෙක් ගත්තොත් එහෙම වෙන්නේ අනිවාරෙන්ම එයාලා ටික් කාලය ගිහිල්ලා ඒ සත්තුත් ඉඳලා මැරණ එක. ඔයාලා නියෝන් ටෙට්‍රලටම ආසයි නම් ඔයාලට එයාලව හදන්න ඕනිමයි කියලා හිතනවනම් ඒ වගේම තව මාළුවා ශිෂ්‍යයක් ඉන්නවා කාඩිනල් ටෙට්‍ර කියලා. නියෝන් ටෙට්‍රලට වඩා ප්‍රයිස් එක පොඩ්ඩක් වැඩි වුණාට කාඩිනල් ටෙට්‍ර කියන්නේ හොඳ මාළු ශිෂ්‍යයක්. එයාලව නියෝන් ටෙට්ල වගේම හදන්න පුළුවන්. ඉතින් ඔයාලට නියෝන් ටෙට්ලව හදන්න ඕනිමයි කියලා හිතනවනම් කාඩිනල් ටෙට්‍රව හදලා බලන්න. මෙතන දෙවනි මාළෝ විදිහට මන් තෝරගෙන තියෙන ක්ලවුන් ලෝස්ලව. ක්ලවුන් ලෝෂ් කියන්නේ ගෲප් එකක් විදිහට ඉන්න කැමති ගොඩක් ලස්සන මාළු විශේෂයක්. ඉතින් ඒ නිසාම හදනවනම් අවම වශයෙන් 4-5ක්වත් එකට හදන්න ඕන. අනිත් එක මේ මාළු ගොඩක් ඉක්මනට වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් මෙයාලා අඟල් 8ක් 10ක් වෙනකම්ම වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 15ක් 20ක් වගේ ලොකු ආයු කාලයක් මෙයාලට ඉන්න පුළුවන්. ඒ වගේම මෙයාලට ෆීඩ් කරන්නත් ඕනි ගොඩක් වෙලාවට ලයිව් ෆුඩ්. මේ මාළුත් එක්ක කොයි වෙලාවකවත් ටැංක් එකේ ලස්සන සෙටප් එකක් තියාගන්න බෑ. මෙයාලා ටැංක් එකේ සබ්ස්ට්‍රේට් එක අවශ්‍යනවා. ඉතින් එතකොට බිගිනර්ස්ලට මේ මාළුවා අනිවාර්යයෙන්ම වදයක් වෙන්න පුළුවන්. මෙයාලා හදනවා නම් ලොකු ටැංක් එකක් වගේ හොඳ ප්ලෑන් එකකුත් ඕනි වෙනවා. මෙයාලට අවශ්‍ය කරන සුදුසු වටපිටාව හදලා දෙන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් විතරක් මෙයාලව ගන්න. ඉතින් ඔය කරුණු නිසා බිගින කෙනෙක්ට මෙයාව හදනක ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. කොහොමත් බිගින හිතන්නේ නැති ප්‍රයිස් වලට තමයි මේ මාළුව ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙයාවත් බිගින කෙනෙක්ට හදන්න කියලා රෙකමන්ඩ් කරන්න බෑ. හරි. පළවෙනි මාළුව විදිහට ඒ කියන්නේ බිගින කෙනෙක්ට හදන්න අමාරු මාළුවෙක් විදිහට මම පළවෙනියටම තෝරගෙන තියෙන්නේ ඩිස්කස්. ඕනිම කෙනෙක් මේ ඩිස්කස් මාළුව දැකලා ඇති. මෙයා ලස්සන සහ සාමිකාමීත්වය නිසාම ගොඩක්ම ජනප්‍රිය මාළුවෙක්. ඉතින් කොච්චර ලස්සන වුණත් මෙයාට ලොකු කෑක දෙන්න ඕන. ඒ වගේම ෆීඩ් කරදි වනත් හොඳ කොල්ඩි ෆුඩ්ස් තම මෙයාට දෙන්න ඕන. මෙයාලට අවශ්‍ය උෂ්ණත්වය ගැන කියනවන සාමානය 28-32 අතර උෂ්ණත්වයක තමයි මෙන්න මේ ඩිස්කස් ලව හදන්න පුළුවන්. ඒ නිසා ඒ නියමිත උෂ්ණත්වය පවත්ව ගන්න ගොඩක් වෙලාවට ටැංක් එකට හීට හෙකුත් දාන්න වෙනවා. ඒ වගේ හොඳ ෆිල්ට්‍රේෂන් සිස්ටම් එකක් තිබෙන්න නැත්තං අනිවාර්යම මේ මාළුවට ඉක්මනින්ම ලෙඩ හැදෙන්න පුළුවන්. මොකද මෙයාලා ඒ තරම්ම සංවේදී මාළු විශේෂයක්. ඉතින් මෙයාව හදනවා නම් අනිවාර්යයෙන්ම කලින් මාළු හදලා ලොකු අත්දැකීමක් තියෙන්න ඕන. ලස්සන වුණාට අමාරු කෑ ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක මෙයාව බිගින කෙනෙක්ට නම් රෙකමන්ඩ් කරන්න බෑ. හරි ගයිස්, ඉතින් ඔයාලට මම මේ මාළු 8 දෙනා බිගින කෙනෙක් විදිහට හදන්න හොඳ නැත්තේ ඇයි කියලා හේතුත් එක්කම පැහැදිලි කරලා ඉවරයි. මං හිතනවා ඔයාලට මං කිව්ව දේවලුත් එක්ක ඇයි මෙයාලව හදන්න එපා කියලා කිව්ව හේතුව තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට ඒ ගැන මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. ඒ වගේම ඔයාත් බිගින කෙනෙක් නම් ඔයාලට මොකක් හරි මාළුවෙක් හදන්න අයිඩියා එකක් තියෙනවා නම් ඒ මාළුව හදන්න හොඳ නැද්ද වගේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ඒ වගේ දේවලුත් කමෙන්ට් කරන්න. මම පුළුවන් ඉක්මනට ඒවට රිප්ලයි කරන්නම්. ඉතින් මම මේ මාළු හදන්න එපා කිව්වේ බිගිනර්ස්ලටනේ. ඒත් ඔයාලා මාළු හදලා එක්ස්පීරියන්ස් එකක් අරන් ඒ කියන්නේ කොහොමද මාළුවෙක් වර්ධනය වෙන්නේ, ලෙඩ හැදෙන්නේ නැතුව මාළු බලා ගන්න හැටි, මාළු වගේ මාළුවට සුවිශේෂී කෑ ගයිඩ් ගැනත් ඔයාලා පොඩි අවබෝධයක් ගත්තට පස්සේ ඔයාලට මේ මාළු හදන්න පුළුවන් වෙයි. එතකොට ඔයාලා බිග්නර්ස්ලා නෙමෙයිනේ, ඔයාලට හොබි එක ගැනත් පොඩි අවබෝධයක් තියෙනවානේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම ඔයාලා ලේසියෙන් හදන්න පුළුවන් වෙයි. ඔයාලා ඊට පස්සේ try කරලා බලන්න. හරි, ඉතින් මම ඔයාලට මුලින් කිව්වා වගේම මේක part 1 සහ part 2 කියලා කොටස් දෙකකට තියෙන වීඩියෝ එකක්. part 1 එක මෙතනින් ඉවරයි.
මම පුළුවන් ඉක්මනට පාර්ට් 2 එකත් රිලීස් කරනවා. ඉතින් ඒ නිසා channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම පාර්ට් 2 එක අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. හරි guys, ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඒ වගේම පාර්ට් 2 එකත් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඉක්මනින්ම පාර්ට් 2 එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම good bye.